මට කලින් අමතක වුණා විශේෂයෙන්ම ඔබගේ මේ වැඩ කටයුතු වලට අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙහෙයවමින් විශේෂයෙන්ම මනෝශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ නියෝජ්‍ය ලේකාධිකාරීතුමිය සමන්තාගේ ඉගෙනගේ මැතිණිය ලොකු සහයෝගයක් ලබා දුන්නා. මේ අවස්ථාවෙත් එතුමිය පැමිණිලා ඉන්නවා. මම හිතන්නේ ඔබගේ කිසියම් හෝ පරිපාලන ගැටලුවක් තියෙනවා නම් එතුමිය ඒ සියලු කටයුතු වලට සහභාගී වෙනවා, සම්බන්ධ වෙනවා, මැදිහත් වෙනවා. අපි එතුමියට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකයින්ට අපිට උදව් කරපු අපි මේ අවස්ථාවේදී අපේ ප්‍රසාදය ප්‍රණාමය පළ කරනවා. හරි, අපි ඊළඟට ගයන්න යන්නේ ඔබ දන්න කියන කෙනෙක් තමයි වේදිකාවට ගෙන්නන්න යන්නේ. මං හිතන්නේ සීගිරි ලඳුන්ට සීගිරි කැටපත් පවුරේ ඕන තරම් කවුගී ලියලා ඇති. කොමුල් ළමඩ් ලෙල්ලි නැසි එබොන්ද මියුරු යහ බැසි එක පළ දලවන් දිගැසි මන ජල්වයි සිත් නොමුසි. ඒක ගීයක් විතරයි. සීගිරි අප්සරාවෝ කොයි විදියටද අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තින්නේ, අපේ සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙලා තින්නේ, අපේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙලා තින්නේ. මං හිතන්නේ සීගිරි අප්සරාවෝ නැත්තම් අපේ ප්ලැට් නේ සුනේ සුන්. ඒ තරමට සීගිරි අපේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙනවා. ඒ සීගිරි අප්සරාවන් ගැන ගයන්න දැන් ඔබට ආරාධනා කරනවා විශේෂයෙන්ම සිංහල හා ජන සංනිවේදන අධ්‍යයන අංශයේ ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක සහෘදයාට එතුමා ඇවිල්ලා ඉන්නවා. සීගිරි සුකුමාලියේ සීගිරි සුකුමාලියේ පෙර රජ සමයේ මතකද අපි පාවුණා පෙම්මම නදියේ ලස්සන ඔබේ රූපේ නෙත සිත බැඳුනේ නාමය ශ්‍රී ලංකාවේ රැව් දෙන්නේ ඔබගෙන් සොඳුරේ Maldarala, asoreli pala, susinindu saluotala, vilamungala, komara peti vidala, isnadila, adarayenun kale ne desi, situambila, Sigiri sukumaliye, pera raja samaye, matakada api pavuna, pemmama nadiye, lasana virupe. සිත බැඳුනේ නාමය ශ්‍රී ලංකාවේ රැව් දෙන්නේ ඔබගෙනි සොඳුරේ ඔබ රුව නැත මෙකිලා කල්ගත වීලා හුළු දෙනෙතින් බලාලා සිත සැනසීලා ජන කවියක් ගොතාලා කව්පදමාලා කීවිලසින් මංගය මිරන්වන්ගී පද සපුරාලා සීගිරි සුකුමාලියේ පෙර රජ සමයේ මතකද අපි පාවුණා පෙම්මම නදියේ ලස්සන ඔබේ රූපේ නෙත සිත බැඳුනේ නාමය ශ්‍රී ලංකාවේ රැව් දෙන්නේ ඔබගෙන් සොඳුරේ සීගිරි සුකුමාලියේ පෙර රජ සමයේ මතකද අපි පාවුණා පෙම්මම නදියේ ලස්සන
එතන ඔබේ රූපේ හෙත සිත බැඳුනේ නාමය ශ්‍රී ලංකාවේ රැව් දෙන්නේ ඔබගෙන් සොඳුරේ මම හිතන්නේ ඉහළම ප්‍රසාදයක් ශ්‍රී සහෘදයාට බොහොම ස්තුතියි. ඔබේ අත්පොළ සන්නාදය නැවතත් ලබා දෙන්න. සීගිරි සුකුමාලිය ගැන ගැවූ ඔහු ජන සංවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සිනේෂ් බණ්ඩාර දිසානායක. එහෙමනම් ඉතින් ඒ රිද්මේ කඩා ගන්න නැතුව එහෙමම තව ඉස්සරහට යමු. මම හිතන්නේ අපේ පීඨාධිපතිතුමනි මේගොල්ලන්ට මේ වාඩි වෙලා මේක විඳින්න පුළුවන් එකක් නෙවෙයි ටිකක් නැගිටලා එහෙම තිබ්බනම් හොඳයි නේ. එහෙම එකක්. නෑ දැන් නටවන්නේ නෑ. ඔව් ඉස්සරහට අපි එහෙම බලාපොරොත්තු වෙනවා. දැන් ඔහොම ඉරිද ග්‍රවුන්ඩ් එකේ නටවනවා. රයිට්. අපි මේ රිද්මය මේ විදිහටම තියාගෙන යන්න අපි නැවතත් ආරාධනා කරනවා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සේපාල සමරසේකර සූරීන්ට රන්වන් රන් කෙදි පීරාලා චන්දන කල්කෙන් නෑවිලා උකුල සලාලා බඳ නලවාලා රගන්න සිව්මැලියේ රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා කිංකිණි නූපුර නාදදී රන්වන් නූන ඒ ඇදී බෝකුල සලාලා බඳනල වාලා රඟන්න සිව්මැලියේ රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා කිංකිණි නූපුර නාදදී මන්වල් නූනත් ඒ ඇදී ඕකුල සලාලා බඳනල වාලා රඟන්න සිව්මැලියේ ආද වීණාව ගීනාද දෙයි නයනානන්ද රූපයගේ හද වීණාව ගීනාද දෙයි නයනානන්ද රූපයගේ රියනාරිලතා නුඹ නැත්තේ කතා රණහන්සේ වගේ විල්දියේ රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා කිංකිණි නූපුර නාදදී රන්වන් මූණත් ඒ ඇදී ඕකුල සලාලා බඳනල වාලා රඟන්න සිව්මැලියේ नेथंगे बल्म नीलुपुल वगे मुद ते दंत कल्याण वे नेथंगे बल्म नीलुपुल वगे मुद से दंत कल्याण वे सुरलोकेन गेना सलु सुलगे वना रणम्यो इरुइले से मल्लोवे රඟපානු සිනා පාලුවේ රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා කිංකිණි නූපුර නාදදී මල්මල් මූණක් ඒ ඇදී ඕකුල සලාලා බඳනල වාලා රඟන්න සිව්මැලියේ රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා රන්වන් රන් කෙඳි පිරාලා චන්දන කල්කෙන් නැවිලා කිංකිණි නූපුර නාදදී මල්මල් මූණක් ඒ ඇදී ඕකුල සලාලා බඳනල වාලා රඟන්න සිව්මැලියේ ඕකුල සලාලා බඳනල වාලා රඟන්න සිව්මැලියේ ඕකුල සලාලා බඳනල වාලා රඟන්න සිව්මැලියේ අපි මං කිව්වා අපි
සීටී වගේම අපිත් වේගවත්. එක්කිනා දෙනා නැගිටිනවද මට පිටිපස්සෙන් පේනවා ඡායාවන්. අපි ඉක්මනටම ඉවර කරනවා. මම දන්නවා අපි ඔයගොල්ලන් ඊටව වෙහෙස කර දවසක් ගත කරලා ඉන්නේ. ඒ හින්දා වැඩි දිගට අදින්නේ නැහැ මේ වැඩේ. ඊළඟට ආරාධනා කරන්නේ ආනේ ඩිංගක් ඉන්න කියන්න කවුද මේ? ආනේ ඩිංගක් ඉන්නකෝ දෑත පොඩ්ඩක් දෙන්නකෝ. එදා සීටී ගයපු ගීය ඩී.සී. ජයසිංහ මහත්මයා පද රචනය කළේ. අපි ඊටාම ආදරයෙන් ආරාධනා කරනවා ආනේ ඩිංගක් ඉන්නකෝ ගීය ගයන්න ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය කෞශල්‍ය අබේනායකට. ආනේ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ ආනේ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ ආනේ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ උංචිමා මගේ කුඹුරේදී බෑලත් ඉන්දන දවසේදී උංචිමා මගේ කුඹුරේදී බෑලත් ඉන්දන දවසේදී තනක් මඩේ එරි එරි එදා පැල සිට ඕසැටි තනක් මඩේ එරි එරි එදා පැල සිට ඕසැටි තාම මතකයි ඊයේ වගේමයි දෙතොල් අවුවේ සැලි සැලි ආනේ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ ගහයට වට කැලේ නාන විටදී ඔබ දොලේ උඹුක් ගහයට වට කැලේ නාන විටදී ඔබ දොලේ හිසත් ජලයේ ගිලි ගිලි දෙයක් දියබුන් කෙලි කෙලි හිසත් ජලයේ ගිලි ගිලි දෙයක් දියබුන් කෙලි කෙලි දැස්ස නලවා සිනහස් සැලුවා ලබටි පුනේ මල් පිපි ආනේ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ ආනේ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ සුදී
ආදරණීය විද්‍යාර්ථීනි මම හිතන්නේ ඔබට දැන් කොහොමද දැනෙන්නේ? සුපර්. විශිෂ්ටයි. ඉතින් මේ ආචාර්යවරු ඇත්තටම ඔබව පිනවන්න විවිධ විෂයන් කරන විවිධ විෂයන් වලදී ඔබට ඉදිරියේදී මුණ ගැහෙන ආචාර්ය බවතුන්. එහෙම තමයි ඉතින් වැඩකාරයෝ ඕන දෙයකට දක්ෂයි නේද? අපේ හරි අපි එක සෙෂන් එකක් ඉවර කරන්න යන්නේ මේ ගීතයෙන්. මේකට පුංචි පූර්විකාවක් තියෙනවා. මට පොඩි අවසරයක් දෙන්න විනාඩියක. දැන් මේ ඊළඟට ගයන්න යන ගීතයට පුංචි පූර්විකාවක් ගන්න. මගේ අතේ තියෙන පොඩි පොතක්. මේක මේ මිතුරු හස්න. මිතුරු හස්න කියලා කියන්නේ මේ සංදේශ ආකෘතියෙන් ලියවිච්ච කෘතියක්. මේක අපේ ජේෂ්ඨයෙක්. ඒ කියන්නේ සිංහල ජේෂ්ඨයෙක් එවකට ලියපු පොතක්. එතුමා ජගත්ගාමිනී මාවතගම 2018 තමයි මේක ලියවිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම එතුමාගේ මේ සංදේශයේ තියෙන්නේ හිනිදුම ප්‍රදේශයේ ඉඳලා ගාල්ලේ හිනිදුම ප්‍රදේශයේ ඉඳලා මේ විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ගේන එන සංදේශයක් විදිහට තමයි තියෙන්නේ. ඒතර මේක ඇතුලේ මේ විශ්වවිද්‍යාල පරිසරයත් වර්ණනා කරලා තියෙනවා. දැන් අපි දන්නවා කෞසිලුමින කියලා කියන්නේ මහා කාව්‍යයක්. ඒ මහා කාව්‍යයේ තියෙනවා තා සුන්දර කවියක් අපේ ඉස්සරහට ගයන්න එන ගායිකාව මේ ගැන ඉහළින්ම දන්නවා. රතොට රත ඇදියෙම් කොපොල් පතලේ බිදියෙම් තන හස මුසකලෙම් නිදොස්සිම් ලූමා නුගියට. අර්ථ කිව්වොතින් කමක් නැද්ද? රතු ඌ දෙතොල් වල රත ඇද ගත්තෙමි කොහොමද කරේ කියලා අහන්න එපා. කොපොල් පතලේ බිදියෙම් මූණේ කම්මුල වල පත්‍රලේකා. ඒවකට අපි පුයරු කියලා කියමු. දැන් නම් මේකප් ඒවා ඒ උලපුවා කැඩිලා බිඳිලා ගිහිල්ලා. තන හස මුස කලෙම් හංස පයෝදර මුසපත් කළා. කියන්නේ පිස්සු වට්ටලා කොහොමද කරේ කියලා මගෙන් අහන්න එපා. එහෙම කරලා තියෙන්නේ කුස ජාතකයේ කුස රජුරෝ පබාවතීට. මෙහෙ එහෙම නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ පීඨාධිපතිතුමනි මේ ලිය ගොමු වල ඔබත් යද්දි එද්දි ලතා මඩුළු කතා කරાવી හේවනට ඉන්න කියලා නේද? ඉතින් වැඩේ තියෙන්නේ මේකයි. දැන් මේක දැන් අවුරුදු 10කට විතර කලින් ලියපු එක. ඒ කාලේ මේවාට හිටිය කට්ටිය. දැන් අපේ පීඨාධිපතිතුමා කිව්වා 1300න් කීයක්ද? 1100ක්ම ගෑනු ළමයි. මේක තමයි තියෙන ප්‍රශ්නේ. ලතා මඩුළු හුදකලා වෙලා අඬා වැටෙනවා. ඉතින් දැන් මේ මිතුරා විශ්වවිද්‍යාලයට එනෝනේ. එනකොට ඔය ලිය ගොමු අතරේ විවිධ දේවල් වෙනවා. වෙනකොට ඔබ රැවටෙන්න එපා. කෞසුනි මේ සිද්ධිය රූගත කරනවා කියලා හිතන්න එපා. කියලා තමයි කියන්නේ. ඔබ රැවටෙවි. තැන් තැන් වල අර වගේ සිද්ධි සිද්ධ වෙනවා. කෞසුලිමිනේ දේවල් රූගත කරනවා නෙමෙයි. ඒ වෙන වැඩක්. මෙහෙ වෙන වැඩක්. කොහොමද මේ කවිය තියෙන්නේ? රත්තොට රතද තන හස මුස කර සොඳුරු සුමට කොපුල් පතලේ සිඳලති බමරු රුවට නගනු යයි කෞසිලු මින කවුරු එදුට නොරවැටෙනු මැනමා කල් මිතුරු. මිතුරට රැවටෙන්න එපා කියලායි මේ කියන්නේ. තව එක කවියක් තියෙන මේකේ කියන්න ඕනේ 56. හරි ඒක හොයාගන්න බෑ. අපි ඊළඟ ගීතයට යමු. මෙන්න මෙහෙම කරමු. දැන් මේ සීතල මද පවනේ මල් ගොමු වල තියෙන සුන්දරත්වය ගැන ගයන්න තමයි මේ ළඟට ආරාධනා කරන්නේ. වැඩේ තියෙන්නේ මේ නළුවයි නිලියයි දෙන්නම සිංහල හා ජන සංවේදන අධ්‍යයනාංශේ. ඉතින් අපි ආරාධනා කරමු සිංහල හා ජන සංවේදන අධ්‍යයනාංශේ මහාචාර්ය සුනේත්‍ර කාංකානම්ගේ මෙනවියට සහ සිංහල හා ජන සංවේදන අධ්‍යයනාංශේ ආචාර්ය සෙනෙස් දිසානායකයන්ට ඊළඟ ගීය ගයන්න.
කොයිබද සමනලියේ යන්නේ හිරු එළියේ කියන්න සිව්මැලියේ සීතල මද පවනේ මම මල් ගොමු වෙත යන්නේ මා සොයමින් එන්නේ මගේ පෙම්වත හමුවන්නේ මීමැසි බඹරුන් පරදා හැර මම ඔබ වෙතටම දුවමි ලාහිරු වැසුම් වැද බබලන ඔබේ අත් තටු මම සිපගනිමි රන් තරමුතුම ඉරුලත් සාදා ඔබේ නිසේ තාවමි රන් විමනක් මැද ඔබ වෙනුවෙන් බිම් රජගානක් මවමි මල්බර හිමි දිරියේ කොයිබද සමනලියේ යන්නේ හිරු එළියේ කියන්න සිව්මැලියේ සීතල මද පවනේ මම මල් ගොමු වෙත යන්නේ මා සොයමින් එන්නේ මගේ පෙම්වත හමුවන්නේ මල් පෙති අග රැඳි පිළිබිඳුවෙක් කොට ඔබේ මුව පිරි මදිමි මල්වල රුන්ගෙන පෙමහා මුසු කොට රස කර එය පොමි මල් අතරින් මම හොඳම මලක්ගෙන ඔබ වෙත එය පොදමි ඒ හැමතෙම වැඩියෙන් නගනා මගේ හදවත ඔබට දෙමි සිරිබර හිමි දිරියේ ඔක්කොම ආසිරි පැතිරෙන්නේ මල් පෙති විසිරෙන්නේ ඊහඬ මුසු වෙන්නේ කුලන්නද දෙන්නේ පොඩි කුලන්නද දෙන්නේ අප දෙස බලමින්නේ උන් හැම දෙන තුටු වන්නේ ලා 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 La 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 la. කොහොමද වැඩේ? ලතා මඩුලු ලිය ගොමු ගැන කතා කළා විතරයි. මාර අවුලක් උනේ. මං ඊයතර බලාගෙන ඉන්නෝ එක්කෙනෙක් මේ මලක් මෙතන තියෙනවා හොඳම මලක් කියලාද මෙන්න මෙහෙ ඇඟිලි දික් කරනවා. අන්දන්නේ සාහින දේවල් ටිකක් කිව්වා. මෙන්න මේ මට ඉස්සෙල්ලා කියාගන්න බැරි වෙච්ච කවිය දැන් එක කියන්නම්. මේකේ තියෙනවා සර් මේ નિયમિત දැන් 8:30 වෙනකොට හොස්ටල් වලට යන්න ඕන. අපේ ආමතුරුනේ එහෙමයි. එතකොට මේ තුරු ලිය ගොමු අත්සේ ඉන්න අය හිමින් යනවා. කොහොමද යන්නේ? નિયમિત වේලා දක්වන හෝරා යතුර ලියගොමු සොරව් ඇරෙනා සඳ එක පැහැර අටමාරට සොරව් ඇරිය වගේ ලියගොමු අස්සෙන්. මොකද වෙන්නේ?
රැයඳුර මැදින් සෝරත රාහුල අතර ලියගඟ ගලන යුරු නැරඹිය හැක මිතුර. ගණදුර මැදින් සෝරත රාහුල නේවාසිකාගාර අතරේ ලියගඟ ගලන ආකාරය බලන්න පුළුවන් මිතුර කියලා තමයි කියන්නේ. වැඩේ තියෙන්නේ ඕක අපේ පීඨාධිපතිතුමාලගේ කාලේ වෙච්ච දේවල්. දැන් තත්ත්වය වෙනස්. කාන්තාවෝ තමයි වැඩිපුර ඉන්නේ. වැරදිට හිතන්න එපා. මම හිතන්නේ මේ සුන්දර කවි පොතක් ඔබයි කාරගෙන කියවන්න මිතුරු වස්න. ඉතින් හරි වැඩ ඉවරයි. එක සෙෂන් එකක් ඉවරයි. අපි ඊළඟ එකට යන්නේ. ඔබට ඊට කලින් කියන්න ඕන මම හිතන්නේ මේ පුංචි වෙලාව ඇතුලේ ලොකු අදහසක් ඔබේ හිතට දැනෙන්නේ නැති. ලොකු රසවින්දනයක් ඔබ ලබා ගත්තා. මම හිතන්නේ වත්මන් පරපුර වැඩිපුර YouTube එකේ TikTok වල එහෙමනේ ඉන්නේ. ඉතින් මං හිතන්නේ ඔබට රසවින්දනයේ සීමා මායිම් පුළුල් කරගන්න එදා 70 60 දශකවල විශිෂ්ටයින් කොයි විදියටද අපේ සංගීතය පෝෂණය කළේ කියන කාරණයට කිසියම් ආකාරයක අවබෝධයක් ලබා ගන්න මඟ පෙන්වීමක් කිරීම සඳහා තමයි එක පැත්තකින් අපි මේ සන්ධ්‍යාව නිර්මාණය කළේ. එහෙමනම් අපි අවසන් කරනවා අවිරාම ගීතයෙන්. අවිරාම ගීතය සකස් වෙලා තියෙන්නේ non stop. ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් සිටි ප්‍රනාන්දු මහත්මයා ගායනා කරපු ගීත කීපයක එකතුවක් කලින් ගායනා කරපු ගායක ගායිකාවන් සහ අපට උදව් කරපු ගායක ගායිකාවන් වේදිකාවට ඇරයුම් කරනවා. අපේ භාග්‍යා මිස් එමෙ ඉන්නවා. සඳුනිකා මිස් නේද? අපි සමන්ත මිස්ටර් ආරාධනා කරමු පීඨාධිපතිතුමාත් එන්න වේදිකාවට අවිරාම ගීය ගයන්න. හැමෝටම අත්පොළසන්නාදයක් දෙන්න. හැමෝටම පුළුවන් අත්පොළසන්නාද දෙමින් ඔබ දන්න වචන ගායනා කරමින්. විශේෂයෙන්ම අපි සංගීත හා නිර්මාණාත්මක තාක්ෂණ වේද අධ්‍යයනාංශයේ අධ්‍යයනාංශ ප්‍රධාන ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි මහත්මයාට ඒ වගේම මේ කටයුත්ත අධීක්ෂණය කළපු ආචාර්ය ඉසුරු කොන්දසිංහ මහත්මයා ඇතුළු සියලු දෙනාට ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන්න. ඉක්මනට එන්න. හැමෝම එකතු වෙලා අත්පොළසන් නාද නගමින් ගායනා කරමු. එතනින් කතාව ඉවරයි. ඊට එහාට වැඩි අරගෙන යන්නේ නැහැ. හැමෝටම ගීතය ඉවර වුණත් එක්කම නැගිටලා හිමින්සර යන්න පුළුවන්. උදව් කරපු සියලුම දෙනාට ස්තුතියි. අපි නම් ගම් මුලින් සඳහන් කරා. විශේෂයෙන්ම කැමරාකරණය, ශබ්ද, සංගීතය, ආලෝකකරණය සියලු දෙනා ගැනම අපි සඳහන් කළා. උදව් කළ සියලු දෙනාට ස්තුති කරමින් ඔබටත් රස වින්දනාත්මක මේ රාත්‍රියේ අපිත් එක්ක එකතු වුණාට ස්තුති කරමින් වැඩේ අවසන් කරනවා අවිරාම ගීයත් සමග. නැවත නැතේ පිපෙන්නේ සංතලේ නැත හැරිලා ගලන්නේ දවසක් ගත වුණා කියා දිරුවවරේ ගිලී ගියා සමදා නැත සඳ පායන්නේ අරුණු මල් නැවත නැතේ පිපෙන්නේ සංතලේ නැත හැරිලා ගලන්නේ දවසක් ගත වුණා කියා දිරුවවරේ ගිලී ගියා සමදා නැත සඳ පායන්නේ රැන ගිරව් රැන පිටින් නිවිල ගියාදෙන් සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන් රැන ගිරව් රැන පිටින් නිවිල ගියාදෙන් සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන් සීන සුලම් සීතලේ හමා ගියාදෙන් ඉන්න ටිකේ එකතු වෙලා ඉඳමු විනෝදෙන් අර උණු මල් නැවත නැතේ පිපෙන්නේ සඳුල් තලේ ඇත හැරිලා බලන්නේ දවසක් ගත වුණා කියා හිරුවවරේ කිලී ගියා හැමදා නැත සඳ පායන්නේ වටින් පිටින් නැදෙන්නේ මුහුණ ඔබේ පිසින්නේ සේදවදා සැදුවලා සලුද කියන්නේ පාත බලන්නේ මුව විහිදන්නේ පාත බලන්නේ මුව විහිදන්නේ රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ
ඔබ මොකද කරන්නේ පුළුන් වලා යටින් නිදන්නේ බිලා බලන්නේ පුළුන් වලා යටින් නිදන්නේ බිලා බලන්නේ අතුරදිගේ නගින්නා ලපටි කැකුළු මල් නෑරම තලන්නා ලහෙන් ගහට අතුරදිගේ නගින්නා ලපටි කැකුළු මල් නෑරම තලන්නා මණ්ඩි නැතුව රාහැමටම බෙදන්නා අනේ වාසනාවන් මේ මදින්නා මාමේ මගේ සුදු මාමේ නෑ බෑ නොකියා නෑ බෑ නොකියා රාපොඩියක් දී මා සනසන්නේ රාපොඩියක් දී මා සනසන්නේ සිහින ලොවේ මීර මැවූ මාලි සිනහනගයි ඔබයි මනාලි දසුන් විදා සුර කෙල්ලක් වාගේ කොමලි මාරගන්න මිහිරේ සිහින ලොවේ මීර මැවූ මාලි සිනහනගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කොමලි මාරගන්න මිහිරේ මගේ ශෝක සුසුම් පාවේ රස සිහින පැතුම් ආවේ නිදර ඔබේ දෙසයි බලන්නේ ඔය මිහිරි ගීත රාවේ ඒ බමර තුඩට ආවේ ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ කවියන්ගේ අමර ලෝකේ රස දෙමින් අසන ශෝකේ සුරතලි ඔබ තමයි ලඳුන්නේ මහද මන්දිරේ සාමේ ගෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරි මා ප්‍රියාවේ මහද මන්දිරේ සාමේ ගෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරි මා ප්‍රියාවේ සිහින ලොවේ මිහිර නැවූ මාලි සිනහනගයි ඔබයි මනාලි දසන් විදා සුර කෙල්ලක් වාගේ කොමලි මාරගන්න මිහිරේ ඉරුණාවාදෙන් සඳගිලුනාදෙන් ඉන්න ටික කාලෙදී රසට රසක් දී මිහිරට එක්වී අපි වෙමු මී මැසි පොදී මී මැස්සෝ ඔබයි මමයි මී මැස්සියෝ ලඳුන් තමයි මී මැස්සෝ ඔබයි මමයි මී මැස්සියෝ ලඳුන් තමයි මී වදකී ජීවිතේ මී පැණි පිරීලා ඇතේ මත් පීලා ගුම්ගුම් නද දීලා සැනසෙමු අපි හිතුමතේ මලින් මලට පියඹමු තුඩින් තුඩට රොන් ගමු ලියන් තමා රස ඉතිරෙන මල්වැල් ඔවුන් සොයාගෙන යමු තිරුණා
මද ගිලුනාදෙන් ඉන්නා ටික කාලෙදී රසට රසක් දී මිහිරට එක් වී අපි වෙමු මී වැසි පොදී මී මැස්සෝ ඔබයි මමයි මී මැස්සියෝ ළඟුන් තමයි මී මැස්සෝ ඔබයි මමයි මී මැස්සියෝ ළඟුන් තමයි මේ වදයකී ජීවිතේ මේ පැණි පිරීලා ඇතේ ගප්පිලා ගුම්ගුම් නද දීලා සැනසෙමු අපි හිතු මතේ මලින් මලක පියවමු තුඩින් තුඩට රොන් ගමු ලියන් තමා රස විසිරෙන මල්වැල් ඔවුන් සොයාගෙන යමු ඔවුන් සොයාගෙන යමු ඔවුන් සොයාගෙන යමු